හෙලෝ කට්ටිය, ඉතින් කොහමද? ඔන්න අද මං ගෙනහල්ලා තින්නේ Bluetooth headset එකක්. මම ඉතින් මේකේ අන්තිමට මේකේ ගණන් එහෙම කොහොමද කියලා කියන්නම්. අපිට ඉතින් මේක ගත්තාම මේ වගේ තමයි තියෙන්නේ. අපිට මෙතනින් මේක එහෙම දිග අරගත හැකි. මෙතනින් අපිට ටික් එකක් දාන්න තියෙන්නේ. ඔන්න මේ විදියට. විදිහට ඉතින් අපිට දාගත හැකි. අපිට ඉතින් මේක අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරගත හැකි. ඔයගලන්ට පේනවනම් මේ විදිහට අපිට අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරගත හැකි. මේ විදිහට. මේකේ මෙතනින් බලාගත හැකි. මෙතන ඔන් කරගන්න බටන් එක තියෙනවා. මෙතන මේ වොලියුම් අප් ඇන්ඩ් ඩවුන් බටන් දෙක තියෙනවා මේ දෙපැත්තේ. මෙතන අපිට මේ කෝල් එකක් ආවොත් ආන්සර් කරගන්න පුළුවන් මේකෙන්. මෙතන අපිට මේ මොඩ් වෙනස් කරන බටන් එක තියෙනවා මේකේ. රේඩියෝ මොඩ් එකයි බ්ලූටූත් මොඩ් එකයි වෙනස් කරගන්න මේක තියෙනවා. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට මෙතන තියෙනවා charging port එක. අපිට charging port එක මේ තියෙන්නේ. charging port එක තියෙනවා. අපිට මෙතනින් බලන්න මෙතන ලයිට් එකක් තියෙනවා. මේකෙන් තමයි අපිට ඔන් කරාද කියලා හොයාගන්න පුළුවන්. මේකේ පැය 6ක් විතර charge එක තියෙනවා. ඊට පස්සේ අපිට මේ අපි බලමු මෙතනින් ඔන් කරගමු. ඔයගලන්ට පේන විදිහට ඉතින් ඔන් වුණා. ඔන්න ඒ වගේ නිලුයි රතුයි නිවිපත් වෙන අපිට බලාගත හැකි. ඊට පස්සේ අපිට මෙතනින් මොඩ් එක මාරු කරගත හැකි. ඔන්න විදිහට ඉතින් මොඩ් මාරු කරගත හැකි. ඊට පස්සේ අපිට බලාගත හැකි මෙතන අපිට ඔළුව කනට පහසු වෙන්න අපිට මෙතන ස්පොන්ජ් එකක් වගේ එකක් තියෙනවා. මේක කනට පහසුයි අපිට මේක ඕන වෙලාවක් දාගෙන ඉඳ හැකි. ඊට පස්සේ අපිට බලුවොත් එහෙම උඩ හොඳට හදලා උඩ ප්ලාස්ටික් අපිට charging port එක මෙන්න මෙතනට තමයි mount කරගන්න තියෙන්නේ. ඉතින් charging port එක මෙන්න මෙතනට mount කරගන්න ඕනේ. එහෙනම් ඉතින් මේ headset එකේ ගාන නම් උනේ රුපියල් 1000යි. ටරාස් එකෙන් තමයි ඕඩර් කරේ. රුපියල් 1000යි. හරි ඉතින් මට මේක ඉක්මනටම හම්බුණා. දවස් 4ක් ඇතුළත මට මේක හම්බුණා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයගලන්ට සුබ දවසක්. subscribe කරලා එකතු වෙන්න.